ආයුබෝවන්. ඔයාලා හැමෝවම සාදරයෙන් පිළිගන්නවා අතීත පියවර අපේ YouTube channel එකට. අපේ අද කතාව දිවයිනේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් හරහා තම ජාතිය මෙහෙය වූ ශ්‍රේෂ්ඨ නායකයෙක් ගැනයි. ඒ තමයි වලගම්බා රජතුමා. වට්ටගාමිනී අබේ යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන මෙතුමා ක්‍රිස්තු පූර්ව 103 සිට ක්‍රිස්තු පූර්ව 77 දක්වා අනුරාධපුර රාජධානිය පාලනය කළ සිංහල රජ කෙනෙක් වෙනවා. මේ වගේ වටිනා ඓතිහාසික තොරතුරු දැනගන්න අතීත පියවර අපේ YouTube channel එක subscribe කරලා ඒ ළඟම තියෙන notification bell එකත් click කරලම තියාගන්න. වලගම්බා රජතුමා ක්‍රිස්තු පූර්ව 103 සිට ක්‍රිස්තු පූර්ව 77 දක්වා කාලය තුල අනුරාධපුරය අගනුවර කරගෙන රාජ්‍ය පාලනය කරා. එතුමා සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයා වූ අතර දුටුගැමුණු රජුගේ සහෝදරයයි. වලගම්බා රජතුමාට පෙර එතුමාගේ වැඩිමහල් සහෝදරයන් තිදිනා වන තූලත්තන, ලජ්ජතිස්ස සහ බල්ලාටනාග යන අයද අනුරාධපුර රාජධානිය පාලනය කරා. බල්ලාටනාග රජුගේ පාලනයෙන් පස්සේ රාජ්‍යත්වයට පත්විය යුතුව තිබුණේ වලගම්බා රජතුමා වුණත් මහාරත්තක කියන සේනාධිපතියෙකු විසින් බල්ලාටනාග රජු මරා දමා බලය පැහැර ගන්නවා. කෙසේ වෙතත් දින කිහිපයක් ඇතුළත වලගම්බා කුමරු මහාරත්තක සෙනවි මරා දමා ක්‍රිස්තු පූර්ව 103 දී වලගම් අබා හෙවත් වලගම්බා නමින් පළමු වරට රජ වෙනවා. බලයට පත්වීමෙන් පස්සේ වලගම්බා රජතුමා බල්ලාටනාග රජතුමාගේ පුත්‍රයා වූ මහා චූලක කුමරු තම පුත්‍රයා ලෙස හදාගෙන මහා චූලක කුමරුගේ මව වූ අනුලා දේවිය තම බිසවක් ලෙස පත් කරා. එපමණක් නොව සෝමා දේවිය නම් තවත් බිසවක්ද එතුමාට සිටියා. වලගම්බා රජතුමා රාජ්‍යත්වයට පත් වී මාස 5ක් ගතවීමටත් කලින් එතුමාට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. රෝහණයේ තිස්ස නම් බ්‍රාහ්මණයා රජුට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කරා. ඒ සමගම දකුණු ඉන්දියාවෙන් දෙමළ නායකයන් 7 දෙනෙකුගේ නායකත්වයෙන් යුත් ආක්‍රමණික හමුදාවක් මහා තිත්ත වරායෙන් ලංකාවට ඇතුළු වුණා. එකවර අභියෝග දෙකකට මුහුණ දීමෙන් වලගම්බා රජතුමාගේ තත්ත්වය අතිශය දුෂ්කර වුණා. මේ නිසා එතුමාගේ පාලනය ආරම්භයේදීම පැවති අස්ථාවරත්වය අපිට හොඳට පැහැදිලි වෙනවා. තිස්ස බ්‍රාහ්මණයාගේ කැරැල්ල අභ්‍යන්තර අභියෝගයක් වූ අතර දෙමළ ආක්‍රමණය බාහිර තර්ජනයක් වුණා. මේ අභියෝග දෙක එකවර පැමිණීම රජුට තම බලය තහවුරු කර ගැනීමට කාලය ප්‍රමාණවත් වුණේ නැහැ. මෙම අභියෝගයන්ට මුහුණ දීම සඳහා වලගම්බා රජතුමා දූරදර්ශී උපායක් ක්‍රියාත්මක කරා. එතුමා තිස්ස බ්‍රාහ්මණයාට පවසා සිටියේ ඔහුට රාජ්‍ය ලබාගත හැක්කේ ආක්‍රමණික හමුදාව පරාජය කරහොත් පමණක් බවයි. තිස්සේ පිළිගෙන තම හමුදාව මෙහෙයවා දෙමළ ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ නමුත් අවාසනාවකට ඔහු එම සටනින් පරාජය වුණ නිසා රජතුමාගේ මෙම උත්සාහය ව්‍යර්ථ වුණා. තිස්සගේ පරාජයෙන් පසු දෙමළ නායකයන් වලගම්බා රජුට එරෙහිව සටන් වැදුණු නිසා රජතුමා පරාජය වුණා. රජු පරාජයෙන් පසු අනුරාධපුරයෙන් පලා යද්දී ගිරි කියලා නිගණ්ඨයෙකු එතුමාට අපහාස කරමින් මහා කළු සිංහලයා පලා යනෝයයි කෑ ගැසුවා. මෙම සිදුවීම රජතුමාට දැඩි මානසික බලපෑමක් එල්ල කළ අතර ඔහු නැවත පැමිණ පලි ගැනීමට හිතා ගන්නවා. ගිරිගේ මෙම උපහාසය රජතුමාගේ අභිමානයට පහරක් වූ අතර එය ඔහු නැවත බලය ලබාගත් පසු අභයගිරි විහාරය ඉදිකිරීමට හේතුවක් වුණා. පසුපසින් එන හමුදාවෙන් බේරීම සඳහා රථය සැහැල්ලු කිරීමට සෝමා දේවිය රථයෙන් බැසීමට ඉදිරිපත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇය සිරභාරයට පත් වූවා. මෙම කාලයේ සිදුවුණු තවත් අවාසනාවන්ත සිදුවීමක් වුණේ බුදුන්ගේ පාත්‍රා ධාතුවද ඉන්දියාවට ගෙන යාමයි. මේ බෞද්ධයන්ට මහත් කනගාටුදායක සිදුවීමක් වුණා. පළමු පාලන කාලය අහිමිවීමෙන් පසු වලගම්බා රජු වසර 14ක් සැඟවී ගත කරා.
එතුමා ආරක්ෂාව පතා මලේ රටට පලා ගිය අතර එහිදී කුපික්කල මහාතිස්ස තෙරුන් වහන්සේගේ උපකාරය ලැබුණා. මහසිලු මහාතිස්ස යන නමින් වසර 3ක් ස්වර්ණගිරි ප්‍රදේශයේ දාසයෙකු ලෙස වෙස්වලාගෙන සේවය කරන්නටත් රජුට සිදු වුණා. වළගම්බා රජු පලා යාමෙන් පසු පුලහත්ත, බාහිය, පනේමාර, පිළියමාර සහ දාතික යන 5 දෙනා වසර 14ක් අනුරාධපුරය පාලනය කරා. මෙම පාලන කාලය අනුරාධපුර රාජධානියට ඉතා අවුල් සහගත කාලයක් වුණේ පාලකීන් 5 දෙනාම එකිනෙකා මරා ගනිමින් බලය සඳහා අරගල කරපු නිසා. මෙම කාලය තුල ශ්‍රී ලංකාව දරුණු සාගතයකට මුහුණ දුන්නා. ඒ අපි කවුරුත් අහලා තියෙන බැමිණිටියා සාගතය. මේ සාගතය නොකඩවා වසර 12ක් පැවතුණා. සාගතයේ හේතුවෙන් බොහෝ භික්ෂූන් වහන්සේලාට දානය සපයා ගැනීමට නොහැකි වූ අතර සමහරුන් දිවි ගලවා ගැනීමට ඉන්දියාවට සහ මාලදිවයින්ට පලා ගියා. වසර 14කට පස්සේ වළගම්බා රජතුමා නැවත බලය ලබා ගැනීමට ලෙන් විහාරවල සැඟවී සිටිමින් සේනා සංවිධානය කරා. මේ සඳහා කුපික්කල තිස්ස තෙරුන් වහන්සේගේ සහයෝගය එතුමාට ලැබුණා. ඔහු භික්ෂූන් වහන්සේලාගේ සහ ජනතාවගේ සහයෝගය ලබාගෙන නැවත රාජ්‍ය අත්පත් කර ගැනීමට සමත් වුණා. එතුමා ක්‍රිස්තු පූර්ව 77 දක්වාත් දෙවන වතාවටත් රජවීමෙන් පසු තවත් වසර 12ක් රාජ්‍ය පාලනය කරා. දෙවන පාලන කාලය තුළ වළගම්බා රජතුමා සෝමාදේවිය නැවත බිසවක් ලෙස පත් කර ඇය වෙනුවෙන් සෝමාරාමය එහෙමත් නැතිනම් සෝමාවතිය තැනවුවා. තව එතුමා අබේගිරි දාගැබ සහ ස්තූපය ඉදි කළා. තවද මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම එතුමාගේ පාලන සමයේදී සිදු වුණා. වළගම්බා රජතුමා ශ්‍රී ලංකා ඉතිහාසයේ අමතක නොවන නායකයෙකු වන අතර එතුමාගේ කතාව අනාගත පරම්පරාවට ආදර්ශයක් සහ අභිප්‍රේරණයක් විය හැකියි. වළගම්බා රජතුමාගේ කතාව අදටත් අපට වටිනා පාඩම් උගන්වනවා. මේ වගේ තවත් ඓතිහාසික තොරතුරු දැනගන්න අපේ නාලිකාවට එකතු වෙන්න අමතක කරන්නත් එපා.